වීඩියෝ එක තමයි මේ අපි මෙතනදී කතා කරන්නේ ශාකවල පරිවහනය කියන එක. එතකොට ඔයාලා දන්නවා ශාකවල පරිවහනය කරන්න සනාල පටක පද්ධතියක් නිර්මාණය වෙලා තියෙනවා ශෛලම සහ ෆ්ලෝයම කියලා. ශෛලම් වලින් මොනවද ගෙනියන්නේ? ජලය සහ ඛනිජ අයන. ෆ්ලෝයම් වලින් එතකොට පෝෂක පරිවහනය කරනවා. හරිද? එතකොට ඔයාලා ඉස්සල්ලාම ඒ කියන්නේ දැනගන්න ඕනේ කොහොමද මේ කියන්නේ මේ ජලය ඛනිජ අයන පෝෂක කොහොමද පරිවහනය කරන්නේ කියලා. හරිද? ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ කියන්නේ මෙන්න මෙහිමයි කියන්නේ පාර්ට් එක තියෙන්නේ. මූල කේශ වලින් කියන්නේ මුල් වලින් ඉස්සල්ලාම ජලය සහ ඛනිජ අයන පෝෂක ඇතුළත් කර ගන්නවා. මුල් වලට ඊට පස්සේ මුල් වල ඉඳන් සනාල සිලින්ඩරයෙන් මුල් වටේටනේ තියෙන්නේ. මුල් වල ඉඳන් ඊට පස්සේ අර මැද තියෙන සනාල සිලින්ඩරයට ජලය පරිවහනය වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒක තමයි ඊළඟ පාර්ට් එක. ඊට පස්සේ සනාල සිලින්ඩරයට දාන ජලය සහ ඛනිජ අයන මුල් වල ඉඳන් කොහොමද උඩට යන්නේ කියන රසෝද්ගමනය කියන එක වෙන්නේ කොහොමද? ඊට පස්සේ පෝෂක කොහොමද පරිවහනය කරන්නේ? ෆ්ලෝයම් පරිසංක්‍රමණය කියන එක ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ අන්තිමනවා තියෙනවා රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන උත්සේදන චූෂණය කියන ක්‍රියාවලිය හන්ද ඒක කොහොමද වෙන්නේ කියන එක ඉගෙන ගන්න දෙනවා. එතකොට මම දලාදාසක් දුන්නේ පරිවහනය කියන එක ගත්තාම ශාකවල ඒ ටික තමයි අයිති වෙන්නේ. ඉස්සරහට විනාඩි 20ක් විතර ඇතුළත සම්පූර්ණයෙන්ම පරිවහනය වෙන ක්‍රම ඊට පස්සේ මම අර කිව්ව ස්ටෙප් සෙට් එක සම්පූර්ණයෙන්ම කතා කරනවා. ෆ්ලෝයම් පරිසංක්‍රමණ යාන්ත්‍රණය රසෝද්ගමනය හැමදේම කතා කරනවා මේ විනාඩි 20 ඇතුළත. හරිද? එහෙනම් ඉස්සෙල්ලම පටන් ගමු. ශාකවල පරිවහනය ගත්තාම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා සක්‍රිය සහ අක්‍රිය කියලා. එතකොට සක්‍රිය කියන්නේ හිතන්නකො එක තැනින් ඉඳන් තවත් තැනකට මොන හරි දෙයක් යවන්න ශක්තිය වැය කරනවා නම් අපි කියනවා සක්‍රිය පරිවහනය කියලා. එතකොට අක්‍රිය පරිවහනය කියන්නේ ඒ වගේ ශක්තිය වැය කරන්නේ නැතිව පරිවහනය කරන එක එක තැනක ඉඳන් තවත් තැනකට. හරිද? එතකොට අක්‍රිය පරිවහනය ප්‍රධාන වශයෙන්ම කෙටි දුර සහ දිගු දුර කියලා බෙදන්න පුළුවන්. කෙටි දුර ගත්තාම විසරණය, ආශ්‍රිතය, නිපානය සහ පහසුකල විසරණය කියන හතර අයිති වෙනවා. හරිද? එතකොට විසරණය කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් ඔයාලා දන්නවා වායු වලට එහෙම ඉගෙන ගන්නවා ඔය PV සමාන nRT එහෙම ඉගෙන ගද්දි සාමාන්‍යයෙන් අණු වලට තියෙනවා හම්බු චලිතය කියලා එකක්. හරිද? ඒ හම්බු මේ චලිතයත් එක්ක මොකද වෙන්නේ? අර ඉස්සලා කියන්නේ අණුවකට තියෙනවා විභව ශක්තියක්. එයා චලනය වෙන්න ගත්තට පස්සේ විභව ශක්තිය වෙනවා චාලක ශක්තිය බවට පත් වෙනවා. ඊට පස්සේ එතන තාප ශක්තිය කියලා එකක් ජනනය වෙනවා. හරිද? එහෙම දේවල් ටිකක් තියෙනවා. එතකොට මේ හම්බු චලිතයේ හේතුවෙන් කවුරුත් වෙන කිසිම බාහිර බලයක් යොදන්න නැතුව බාහිර බලපෑමක් කරන්න නැතුව අහමු චලිතයේ විතරක් හේතුවෙන් අර සාන්ද්‍රණය වැඩි තැනක ඉඳන් සාන්ද්‍රණය අඩු තැනකට ගමන් කරන එක තමයි විසරණය කියලා කියන්නේ. එතකොට ඒකට සාමාන්‍යයෙන් අපිට අර්ථ දැක්වීම කියන එක දැනගන්න ඕනේ ඔයාලා. ඊට පස්සේ ඔයාලා දැනගන්න ඕනේ ඒකේ උදාහරණ මොනවද තියෙන කියලා. සාමාන්‍යයෙන් විසරණය කියන එකට උදාහරණයක් තමයි ජලය සහ ජල ද්‍රාවී සංයෝග සෙලියුලෝස් බිත්ති හරහා විසරණය වෙන එක ගන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්වසන වායු විසරණය වෙන එක ගන්න පුළුවන්. ඒ කියන්නේ පෘෂ්ඨයේ පටලේ ගත්තාම එහා පැත්තේ ඉඳන් මෙහා පැත්තට. ආශ්‍රිතය කියන්නේ සාමාන්‍යයෙන් මොකද්ද? ජල අණු නිදහසේ පවතින ජල අණු වර්ණීය පාරගම්ම පටලයක් කරා සාන්ද්‍රණය වැඩි තැන ඉඳන් සාන්ද්‍රණය අඩු තැනට යන එක. ඒ කියන්නේ වර්ණීය පාරගම්ම පටලයක් කියන්නේ හිතන්නකෝ ප්ලාස්මා පටලය කියන එක. වර්ණීයයි කියන්නේ පෙරනවා කියන එක. ඒ කියන්නේ හැම අණුවකටම යන්න දෙන්නේ නැහැ. අපද්‍රව්‍ය විෂ ද්‍රව්‍ය වලට එහෙම ඇතුළට එන්න දෙන්නේ නැහැ. එහෙම නැත්නම් අතිරික්තව තියෙනවා වැඩිපුර තියෙන දේවල් වල ඇතුළට එන්න දෙන්නේ නැහැ. ඒ වගේ අර පෙරණ පටලයකින් වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරා නිදහස් ජල අණු කියන සාමාන්‍ය ගොඩක් වෙලාවට ඔය පස්වල එහෙම ගත්තාම තමයි පස්වල ජලය කියන එක මේ නිකම්ම නෑ. ඒ කියන්නේ සමහර වෙලාවට නිදහස් ජල අණු කියලා જાතියක් තියෙනවා. ඊට පස්සේ පස් අංශුත් එක්ක බැඳිච්ච ජල අණු කියලා જાතියක් තියෙනවා. ඒකට අපි මෙතනින් සලකන්නේ සාමාන්‍ය අර නිදහසේ පවතින නිදහස් ජල අණු සහ ද්‍රාව්‍ය ඛනිජ අයනයම වර්ණීය පාරගම්ම්‍ය පටලයක් කරා විසරණය වෙන එක තමයි ආශ්‍රිතය කියලා කියන්නේ. නිපානය කියන්නේ ජලකාමී ද්‍රව්‍ය වලින් කියන්නේ ජලයට කැමති අය භෞතිකව ජලය අධිශෝෂණය කරගන්න එක. හරිද? අධිශෝෂණය කරගන්නවා. අවශෝෂණයක් නෙමෙයි අධිශෝෂණය. ඒ කියන්නේ හරියට මෙහෙම හිතන්නකො. අර මෙහෙම යද්දි මිනිසෙක් යනවා. හරිද? අපි යට එන්න කියනවා. අන්න අවශෝෂණය. මෙහෙම මිනිසෙක් යනවා. හරිද? අපි යට එන්න කියන්නේ අපි ගෙලින්ම ගිහිල්ලා මෙහෙම ඇදලා බරෙන් ගන්නවා අපි ගාවට. අන්න අධිශෝෂණය. තේරෙනවද? අර බලෙන් මෙහෙම අල්ල ගන්නවා. කොහෙවත් අහක යන්න දෙන්නේ නැහැ. ඒකට අර සෙලියුලෝස් තියෙන අපි කිව්වොත් එහෙම සෙලියුලෝස් තියෙන ගොඩක් වෙලාවට ඔය සෛල විත්ති වලින් මොකද කරන්නේ? භෞතිකව අධිශෝෂණය කරගන්නවා. හරිද? ඒකට තමයි අපි නිපානය කියලා කියන්නේ. පහසුකල විසරණය ඊට පස්සේ යනවා. පහසුකල විසරණය කියන්නේ අපි ඉගෙන ගන්නවා ප්ලාස්මා පටලයේ යටතේ සම්පූර්ණයෙන්ම ප්ලාස්මා පටලය හරහා යන පටල ප්‍රෝටීන තියෙනවා. එතකොට මේ පටල ප්‍රෝටීන බොහෝමයක් නාලිකා විදිහට ක්‍රියා කරනවා කියලා කතා කරනවා එතනදී. එතකොට අපි මේ කතා කරන අන්නේ නාලිකා හරහා ජලය සහ ඛනිජ අයන එක පැත්තක ඉඳන් අනිත් පැත්තට කියන්නේ සාන්ද්‍ර අනුක්‍රමණය ඔස්සේ යන්නේකට තමයි පහසුකල විසරණය කියලා කියන්නේ. හරිද? ඊට පස්සේ මේ ඔක්කොම ගත්තාම ළමයි. හරිද? මේ විසරණය ආශ්‍රිතේ නිපානය පහසුකල විසරණය මේ ඔක්කොම ගත්තාම මේ
මේ සෙට් එකම සිද්ධ වෙන්නේ සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ. හරිද? හැබැයි ඒ කියන්නේ මම මේ MCQ පොයින්ට් සම්පූර්ණයෙන්ම කියන්නේ ඕක හොඳට මතක තියාගන්න මේ ටිකේ. තුග ප්‍රවාහය කියන්නේ මොකද්ද? ඒක පීඩන අනුක්‍රමණයක් ඔස්සේ වෙන එකක්. සාන්ද්‍ර අනුක්‍රමණයෙන් පරිබාහිරව. ඒ කියන්නේ හිතන්නකෝ පීඩනය වැඩි තැනක ඉඳන් පීඩනය අඩු තැනකට ජලය සහ ජලයේ දී වෙලා තියෙන සම්පූර්ණ ද්‍රාව්‍ය ඔක්කොම තොගයක් විදිහට තොගය පිටින් පීඩනය වැඩි තැනක ඉඳන් පීඩනය අඩු තැනට යන එක තමයි තොග ප්‍රවාහය කියලා කියන්නේ. ඒ කියන්නේ ওই තොග ප්‍රවාහය කියන එක ඇත්තටම රසෝද්ගමනයේදී සිද්ධ වෙන්නේ මෙන්න මේක. හරිද? පීඩනය වැඩි තැන ඉඳන් පීඩනය අඩු තැනට ද්‍රාව්‍ය ජලය සහ ජලයේ දී වෙලා තියෙන ඔක්කොම අණු තොගයේ පිටින් යන එකට තමයි අපි තොග ප්‍රවාහය කියලා කියන්නේ. ඒක සාමාන්‍යයෙන් දිගු දුර පරිවහනයට පාවිච්චි කරනවා. හරිද? එතකොට ඔයාලා ඉස්සෙල්ලාම ශාකවල පරිවහන පාර්ට් එක යටතේ ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මෙන්න මේක. ඊට පස්සේ හරි. අපි දන්නවා දැන් ශාකවල පරිවහනය කියන එක සිද්ධ වෙන ප්‍රධාන වශයෙන්ම සක්‍රීය සහ අක්‍රීය විදිහට අක්‍රීය පරිවහනය තමයි අපි ඊට පස්සේ වර්ග කරලා ඉගෙන ගත්තේ මොනවද අක්‍රීය පරිවහන ක්‍රම කියන එක දැන් ඔයාලා දන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දැන් පටන් ගන්නේ ශාක මුලක ඉඳන් ජලය සහ ඛනිජයන කොහොමද අවශෝෂණය කරගන්නේ කියලා. මේක හරි මාරම ලේසි. හිතන්නකෝ සාමාන්‍ය මුලකින් පළවෙනිම දැනගන්න ඕනේ දේ තමයි ජලය සහ ඛනිජයන අවශෝෂණය කරගන්න මුලක් දක්වන අණුවර්තන ප්‍රධාන වශයෙන් දෙක තුනක් තියෙනවා. يعني එකක් තමයි එයාගේ මූලකේශ හදාගන්න පෘෂ්ඨික ශේෂ්ත්‍රඵලය කියන එක වැඩි කරගෙන තියෙනවා. ඒක හරියට නිකන් අපේ කුඩාන්ත්‍රය ගත්තාම ජීර්ණය අවශෝෂණය කරගන්න ජීර්ණඵල අවශෝෂණය කාර්යක්ෂමව සිද්ධ කරගන්න මොකද වෙලා තියෙන්නේ? ඇතුළට නිරුම් හදාගෙන දෙනවා අංගුලිකා කියලා. ඒ වගේ දැන් මේක අර පිටට අපිචර්මීය සෛල නිරුම් හදාගෙන දෙනවා පිටට. හරිද? يعني පස් ඇතුළට මූලකේශ කියලා. ඊට අමතරව මේ සාමාන්‍යයෙන් අනිත් අපිචර්මීය සෛල වලට වඩා කියන්නේ කඳේ පොළවල තියෙන අපිචර්මීය සෛල වලට වඩා මේ මුලේ තියෙන අපිචර්මීය සෛල මොකද වෙන්නේ? ජලයට පාර ගන්න. ඒ කියන්නේ ජලය වැඩිපුර කියන්නේ ජලය වැඩිපුර ඇතුළට ගන්න අවස්ථාව කියන සලසලා දෙනවා. එතකොට සාමාන්‍යයෙන් කොහොම ගත්තත් ඔයාලා දැනගන්න ඕනේ සාමාන්‍යයෙන් ඒ කියන්නේ එළියේ හරිද? එළියේ කණජයන සාන්ද්‍රණය ගත්තාම අර මුලක් ඇතුලේ කණජයන සාන්ද්‍රණය වඩා සෑහෙන්න අඩුයි. මොකද මුලක් කියන අර හැමතිස්සෙම ස්ටෝර් කරගන්න ගන්නේ. එළියේ නිකම් විසිරලා තියෙන්නේ. මුල කියන හිතන්නකෝ දැන් එළියේ ඔක්කොම විසිරලා තියෙන මුලේ ගත්තාම මේ විසිරලා තියෙන ඔක්කොම ඇතුළට තියාගෙන එයා තමයි ගබඩා කරලා තියාගන්නේ. එතකොට කණජයන ගත්තාම සරලව ගත්තොත් එහෙම අර එළියේ තියෙන කණජයන සාන්ද්‍රණය වඩා මුලක් ඇතුලේ يعني මූලකේශ ඇතුලේ සෛල අපිචර්මීය සෛලයක් ඇතුලේ තියෙන කණජයන සාන්ද්‍රණය සාමාන්‍යයෙන් 100 ගුණයකින් විතර වැඩි. එතකොට හිතන්නකෝ කොහෙද සාන්ද්‍රණය වැඩි කොහෙද සාන්ද්‍රණය අඩු කියලා. එළියේ කණජයන සාන්ද්‍රණය අඩුයි ඇතුළට වඩා. ඇතුළ තමයි සෑහෙන්න වැඩි. එතකොට අපිට දැන් මේ තියෙන විදිහත් එක්ක හරිනම් කණජයන යන්න ඕනේ මුලේ ඇතුළේ ඉඳන් එළියට පස් වලට. එහෙම ගිහලා හරියන්නේ නැහනේ. වෙන්න ඕනේ මොකද්ද? එළියේ තියෙන කණජයන ඇතුළට ගන්න ඕනේ. එතකොට ගන්න ඕන නම් ගන්න වෙන්නේ කොහොමද? අඩු සාන්ද්‍රණයක ඉඳන් වැඩි සාන්ද්‍රණයක් දක්වා. තේරෙනවද? අඩු සාන්ද්‍රණයක ඉඳන් වැඩි සාන්ද්‍රණයකට තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ සාන්ද්‍රණුක්‍රමණය ඔස්සේද? නෑ. සාන්ද්‍රණුක්‍රමණයට එරෙහිව තමයි කණජයන අවශෝෂණය කරගන්න වෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් කණජයන අවශෝෂණය කරගන්නේ කොහොමද? සක්‍රීයව. හරිද? සක්‍රීය පරිවහණයෙන් තමයි අවශෝෂණය කරගන්නේ. එතකොට බලන්න මේක ඇතුලේ කණජයන දී වෙන්න ජල විභවය මොකද වෙන්නේ? ජල විභවය කියන එක සෑහෙන්න අඩු වෙනවා. ඇයි? දේවල් දී වෙන්න අර ජල විභවය කියන එක අඩු වෙනවනේ. එතකොට ඊට සාපේක්ෂව එළියේ ජල විභවය ගත්තාම ජල විභවය කියන එක වැඩි. එතකොට ජලය කියන එක මූලකේශයක් ඇතුළට විසරණය වෙන්නේ. ඒ කියන්නේ ඇතුළට ගන්නෙ කොහොමද? අක්‍රීය පරිවහණයෙන් සාන්ද්‍ර අනුක්‍රමණයක් ඔස්සේ. තේරෙනවද? ජලය කියන එක මුලක් ඇතුළට ගන්නෙ අක්‍රීය පරිවහණයෙන්, කණජයන ඇතුළට ගන්නෙ සක්‍රීය පරිවහණයෙන්. ඒක වෙන්නේ කොහොමද කියන එක තේරෙනවා කියලා මම හිතනවා. එහෙම ගත්තට පස්සේ සාමාන්‍යයෙන් කණජයන හෝ ජලය එහෙම ගත්තාම එකක් තමයි එක්කෝ ඒ ගන්නෙවට මෙන්න මේ වගේ සෛල බිත්ති. මේ තියෙන්නේ. මෙන්න මේව සෛල බිත්ති හරහා යන්නත් පුළුවන්. දැන් ඔහොම ගන්න කණජයන ගත්තාම සාමාන්‍යයෙන් දැන් මෙහෙම මුලකින් ගන්න ඕනේ. මෙන්න මෙහෙම මුලකින් ගන්න කණජයන ගත්තාම මේ වගේ මූලකේශ තියෙනවා. මේ මූලකේශ වලින් ගන්න කණජයන මෙන්න මේ වගේ සනාල සිලින්ඩරයට ගෙනත් දෙන්න ඕනේ. තේරෙනවද? එතකොට නිකම්ම යන්න බෑනේ. මෙතනින් ගන්න කණජයන වලට මෙන්න මෙහෙම බාහිකය හරහා තමයි සනාල සිලින්ඩරයට යන්න වෙන්නේ. එතකොට අපි මේකට කියනවා අරීය ජල පරිවහණය කියලා. හරිද? එතකොට ඒ අරීය ජල පරිවහණය කියන එක වෙන්නේ කොහොමද? දැන් ඔහොම මූලකේශයකින් ඇතුළට ගත්ත ජලය සහ කණජයන ජලය ගත්තාම ප්‍රධාන වශයෙන්ම යන්න පුළුවන් ක්‍රම තුනක් තියෙනවා. මොනවද ක්‍රම තුන? සිම්ප්ලාස්ට් මාර්ගය, ඇපෝප්ලාස්ට් මාර්ගය සහ පටල හරහා සම්ප්‍රේෂණය කියලා. එතකොට අර ඇපෝප්ලාස්ට් මාර්ගය කියන්නේ මොකද්ද? ඔය බහිස්සෛලීය වාත අවකාශය ඊට සෛල බිත්ති හරහා ජලය සහ ද්‍රව්‍ය අනුගමන් කරන එක. සිම්ප්ලාස්ට් මාර්ගයේදී මොකද වෙන්නේ? එකපාරක් වර්ණීය
පාරගමනේ පටල කරගෙන සෛල බිත්තිය හරහා මෙහෙම සෛලෝප්ලාස්ට්මට ඇවිල්ලා ඊට පස්සේ ප්ලාස්මා බන්ධ හරහා දිගටම අන්තශ්චර්මය දක්වා යන එක තමයි සිම්ප්ලාස්ට් මාර්ගයේදී වෙන්නේ. පටල හරහා සම්ප්‍රේෂණ මාර්ගය ගත්තාම මේක කෙලින්ම හැම පටලයක් කරාම යනවා. එතකොට උතනින් ගත්තාම අර අවම ප්‍රතිරෝධයක් තියෙන්නේ. අවම ප්‍රතිරෝධයක් තියෙන ළමයි සාමාන්‍යයෙන් අර බින්දගෙන ඒ කියන්නේ කඩාගෙන යන්න ඕන කරන අර කඩාගෙන යන පටල ගන්න අඩු වෙන තරමට තමයි ප්‍රතිරෝධය කියන එක අවම වෙන්නේ. ඒ කියන්නේ අර හිතන්නකෝ සෑහෙන පටල ප්‍රමාණයක් කරහා යන්න තියෙනවා කියලා. එහෙම වුණොත් එහෙම ප්‍රතිරෝධය කියන එක සෑහෙන්න වැඩි. එතකොට ඇපෝප්ලාස්ට් මාර්ගය කියන්නේ මොකද? මෙහෙම එකපාරක් සෛල බිත්තියට පැන්නට පස්සේ දිගටම යන්න මෙන්න මෙහෙම සෛල බිත්තිය හරහා. මම මේ රතු පාට අඳින්නේ ඇපෝප්ලාස්ට් මාර්ගය කියන එක මෙන්න මෙහෙම. එහෙම නැත්නම් මෙහෙම යන්න පුළුවන් බහිස්සෛලීය අවකාශ හරහා. මෙන්න මෙහෙම බහිස්සෛලීය අවකාශ හරහා මෙන්න මෙහෙම යන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මේ වගේ සෛල බිත්ති හරහා තමයි යන්නේ ඇපෝප්ලාස්ට් මාර්ගය. හරිද? එතකොට සිම්ප්ලාස්ට් මාර්ගය ගත්තාම මෙහෙම එකපාරක් විතරක් මෙන්න මේ වගේ සෛල බිත්තිය හරහා යන්න වෙනවා. අරගෙන වර්ණීය විදිහට පෙරෙන්න වෙනවා. මෙහෙම සෛල බිත්තිය හරහා ඒ කියන්නේ ප්ලාස්මා පටලේ හරහා ගිහිල්ලා ඊට පස්සේ කෙලින්ම සම්පූර්ණ මේ ප්ලාස්මා බන්ධ හරහා සෛල ප්ලාස්මෙන් තමයි යන්නේ කියන අර සෛල ඉන්ද්‍රිකයන් මගහැරලා එහෙම යන එකට කියනවා අපි සිම්ප්ලාස්ට් මාර්ගය කියලා. හරිද? ඊට පස්සේ පටල හරහා සම්ප්‍රේෂණය කියන්නේ කෙලින්ම මෙන්න මේ වගේ ඔක්කොම පටල හරහා යන එකට තමයි පටල හරහා සම්ප්‍රේෂණය කියලා කියන්නේ. තේරෙනවද? එතකොට අපි දන්නවා පරිවහණය වෙන ක්‍රම ඊට පස්සේ මූලකින් ඇතුළට කොහොමද ජලය සහ කනිජයන ගන්න කියලා කොහොමද කනිජයන ගන්න කොහොමද ජලය ගන්න කියන එක දන්නවා. එහෙම ගන්න ජලය සාමාන්‍යයෙන් කොහොමද? සෝරි මම සෑහෙන්න කරගෙනවා. එහෙම ගන්න කනිජයන සනාල සිලින්ඩරය දක්වා ගිහින් දෙන්න ඕනේ. මොකද සනාල සිලින්ඩරයෙන් තමයි මුලේ ඉඳන් උඩටම ප්‍රරෝහ පද්ධතියට ජලය සහ කනිජයන ගෙනියන්නේ. එතකොට අර ගන්න මුලේ ඉඳන් සනාල සිලින්ඩරය දක්වා තියෙන බාහිකය හරහා ඒ ජලය ගමන් කරන එක තමයි අරිය ජල පරිවහනයේදී අපි කතා කරන්නේ. එහෙම යන්න පුළුවන් ප්‍රධාන විදි තුනක් තියෙනවා. ඇපෝප්ලාස්ට් මාර්ගය, සිම්ප්ලාස්ට් මාර්ගය සහ පටල හරහා සම්ප්‍රේෂණය කියන එක. ඇපෝප්ලාස්ට් මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවම ප්‍රතිරෝධයක් තියෙන්නේ සෛල බිත්ති සහ බාහිසෛලීය වාතාවකාශ හරහා තමයි යන්නේ. ඊට පස්සේ සිම්ප්ලාස්ට් මාර්ගය ගත්තාම එකපාරක් සෛල බිත්තිය කියන්නේ පටලය පාස් කරනවා, පටලය හරහා යන්න වෙනවා. ඊට පස්සේ හැබැයි කිසිම පටලයක් කරහා යන්න නැහැ. ඒ කෙලින්ම සෛල ප්ලාස්මය හරහා ප්ලාස්මා බන්ධ දිගේ තමයි මේ තියෙන්නේ. සෛල දෙකක් එක ළඟ තියෙන සෛල දෙකක් සම්බන්ධ වෙන්නේ මේ දෙකටම පොදු වෙන සෛල ප්ලාස්මයක් තියෙනවා. අපි ඕගොල්ලෝ තමයි ප්ලාස්මා බන්ධය කියලා කියන සංනිවේදන සංධිය ආරය දෙනවා. සංධිවලදී ඉගෙන ගන්න තියෙනවා. ඊට පස්සේ සම්පූර්ණයෙන්ම ඔක්කොම පටල හරහා යන එකට අපි කියනවා පටල හරහා පරිවාහනය කියලා. ඉගෙන එයාට අදාළ නැහැ. හැම පටලයක් කරාම යනවා. ඒකට එයාගේ තමයි ප්‍රතිරෝධය කියන එක සෑහෙන්න වැඩිම වෙන්නේ. ඊට පස්සේ මේ යන ජලය සහ කනිජයන ඊට පස්සේ අන්තශ්චර්මය හරහා වර්ණීය විදිහට පෙරෙන්න වෙනවා. මොකද දැන් මේක පෙරිල්ලක් නැහැ නේ. මේක පෙරෙන්න වෙන්නේ නැහැ. පෙරෙන්නේ නැහැ. සෛල බිත්ති හරහා යන එක. ඇයි ඒ ප්ලාස්මා පටලය හරහා යන්නේ නැහැ. ඇපෝප්ලාස්ට් මාර්ගයේ ඒකින්ද මේ ඔක්කොම පෙරන්න ඕනේ. ඒ හින්දා මෙහෙම බාහිකේ හරහා ගිහිල්ලා ඊට පස්සේ සනාල සිලින්ඩරයට කලින් හම්බ වෙනවා අන්තශ්චර්මය කියලා එකක්. කැස්පාරියන් පටිය තියෙන. ඒ කියන්නේ සුබිරණීය බුදු සුබිරින් වලින් හැදලා තියෙන සුබිරින් කියන ජල අපාරගම්මයි. සම්පූර්ණ මේ වගේ කැස්පාරියන් පටිය ගත්තාම දැන් මෙන්න මෙහෙම ජලය එනවනම් කැස්පාරියන් පටිය කියන එක තියෙන්නේ මේ අන්තශ්චර්මයේ මෙන්න මේ වගේ මෙන්න මෙහෙම ගිහිල්ලා තමයි තියෙන්නේ. ඒ කියන්නේ මේ බිත්තිවල නෑ මේ වටේට තියෙන පැති බිත්තිවල විතරයි තියෙන්නේ. හිතන්නකෝ දැන් ඔයා ඉන්න කාමරේ ගත්තාම ඉස්සරහා සහ පිටිපස්සේ මේ පිටිපස්ස බිත්තිය සහ ඉස්සරහා බිත්තිය හරහා තමයි යන්නේ ජලය කියලා හිතන්නකෝ. එතකොට මේ පැති බිත්තිවල තමයි සුබිරණීය භූත කැස්පාරියන් පටිය කියන එක තියෙන්නේ. එතකොට ඇයි එහෙමයක් තියෙන්නේ? මේ ඇපෝප්ලාස්ට් මාර්ගය හරහා එන ජලය ඔක්කොම මොකද්ද කරන්නේ? සිම්ප්ලාස්ට් මාර්ගයට දාන්න වෙනවා අන්තශ්චර්මය හරහා වර්ණීය විදිහට පෙරීමකට ලක් කරන්න සනාල සිලින්ඩරයට දාන්න කලින්. මොකද විෂ ද්‍රව්‍ය අපද්‍රව්‍ය වලට එහෙම සනාල සිලින්ඩරයට යන්න දෙන්නේ නැහැ. අන්තශ්චර්මය හරහා පෙරෙනවා. හරිද? ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ අන්තශ්චර්මය හරහා පෙරලා කොහොමද පරිචක්‍රය හරහා සනාල සිලින්ඩරයට දාන ජලය සහ කනිජයන කොහොමද උඩට යන්නේ කියන රසෝද්ගමනය කියන එක. හරිද? හරි ළමයි. අර දැන් කලින් කතා කරා වගේ සිම්ප්ලාස්ට් මාර්ගය, ඇපෝප්ලාස්ට් මාර්ගය හා පටල හරහා සම්ප්‍රේෂණය ඔස්සේ ඉන්නේ ජලය සහ කනිජයන ගත්තාම අන්තශ්චර්මය දක්වා එනවා ඒ පරිවහන ක්‍රම තුන ඔස්සේම. හැබැයි අන්තශ්චර්මය කියන එක අර පෙරනවා. එයා තමයි පෙරන්නේ සනාල සිලින්ඩරයට දාන්න කලින් ජලය සහ කනිජයන ඒ වගේ විෂ ද්‍රව්‍ය අපද්‍රව්‍ය එහෙම තියෙනවා නම් පෙරනවා. සහ ඊට පස්සේ අන්තශ්චර්මයෙන් පස්සේ දැන් මෙහිම ජලය දැම්මට පස්සේ ආයේ ජලය කියන එක ආපසු ගැලීමක් සිද්ධ වෙන්නේ නැහැ. කියන්නේ
සනාල ඇපෝප්ලාස්ටයයි බාහික ඇපෝප්ලාස්ටය කියන දෙක වෙන් කරන්න මෙන්න මේ අන්තශ්චර්මය. එතකොට අපි අන්තශ්චර්මය කියන එක බැලුවාම සාමාන්‍ය මේ පැතිබිත්තර අපි මෙහෙම ත්‍රිමාන විදිහට බැලුවොත් එහෙම අන්තශ්චර්මයේ සෛලයක් අරගෙන මේ වගේ පැතිබිත්ති වල තමයි කැස්පාරියන් පටිය කියන එක තියෙන්නේ කෙලින්ම. එතකොට අර සෛලෝප්ලාස්මය හරහා මෙන්න මේ වගේ අනිත් පැත්තට යන්න පුළුවන්. පැතිබිත්ති වලින් යන්නේ නැතුව. එතකොට අර සිම්ප්ලාස්ටර් මාර්ගය හරහා තමයි යන්න වෙන්නේ. ඊට පස්සේ සිම්ප්ලාස්ටර් මාර්ගයෙන් පස්සේ ඊට පස්සේ කෙලින්ම මෙතනින් පස්සේ පරිචක්‍රය මෙහෙම අන්තශ්චර්මයේ තියෙනවා. ඊට පස්සේ පරිචක්‍රය කියන එක තියෙනවා. ඊට පස්සේ කෙලින්ම තියෙන්නේ සනාල සිලින්ඩරය කියන එක. අපි මෙහෙම බැලුවොත් මෙහෙම තියෙන එක මෙහෙම හරස්කඩ තමයි අපි මෙහෙම ඇඳලා තියෙන්නේ. සනාල සිලින්ඩරය ගත්තාම ඇදලා තියෙන්නේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම ජලය සහ ඛනිජයන ගෙනියන්නේ ශෛලම් පටකය හරහා. ශෛලම් පටකය කියන එක ළමයි අජීවී වල දන්නවා. ශෛලම් පටකයේ ශෛලම් වාහිනී එක ඊට පස්සේ වාහකාභ ඊට පස්සේ තන්තු ඊට පස්සේ මෘදුස්තර කියලා අයි තියෙනවා සෙට් එකක්. එතකොට උතන ශෛලමේ මෘදුස්තර විතරයි ජීවී වෙන්නේ. අනිත් ඒවා අජීවී. අජීවී කියන්නේ එතකොට දැන් මෙහෙම සෛලය කියන එක තියෙනවා නම් සෛලය අජීවී කියන ඇතුලේ සෛලෝප්ලාස්මයක් කියලා ගන්න නැහැ. එතකොට දැන් මෙන්න මෙහෙම සෛල බිත්ති තියෙද්දී ඕන් ඔය ශෛලම් වාහිනී ඒකකවල ඇතුලේ තියෙන මෙන්න මේ වගේ කුහරය. එතකොට ඔය හිස් අවකාශය කියන කුහර හරහා යන එකට අපි කියන්නේ ඇපෝප්ලාස්ටේ කියලා. එතකොට ඇපෝප්ලාස්ටේ හරහා තමයි ඇපෝප්ලාස්ට් මාර්ගය ඔස්සේ තමයි ඇත්තටම ශෛලමය ඔස්සේ ජලය සහ ඛනිජයන පරිවහනය වෙන්නේ. දැන් අවුල තියෙන්නේ මොකද්ද? අන්තශ්චර්මය හරහා එන්නේ සිම්ප්ලාස්ට් මාර්ගයේ ඔස්සේ ජලය. එතකොට ඔය සිම්ප්ලාස්ට් මාර්ගයේ ඔස්සේ එන ජලය මොකක් කරන්න වෙනවද අපිට? ඇපෝප්ලාස්ට් මාර්ගයට හරවන්න වෙනවා. එහෙම හරවන්නේ කොහොමද? දැන් ඒ කියන්නේ දැන් සෛලෝප්ලාස්මයේ තියෙන ජලය අපිට සෛල බිත්ති වලට දාන්න වෙනවා. එතකොට දැන් ඔය අන්තශ්චර්මයේ පයිද්දී අන්තශ්චර්මයේ සෛල සහ ඔය පරිචක්‍රයේ තියෙන සෛල එකතු වෙලා මොකද කරන්නේ? ඉස්සල්ලාම මේ සෛලෝප්ලාස්මයේ දී වෙලා තියෙන ඛනිජයන මෙන්න මේ වගේ සෛල බිත්ති වලට විසරණය කරනවා. හරිද? මොනවද? ඛනිජයන තමයි ඉස්සල්ලාම සෛලෝප්ලාස්මයේ ඉඳන් සෛල බිත්ති වලට යවන්නේ. එහෙම සෛල බිත්ති වලට ජලය සහ ඛනිජයන යවුවට පස්සේ එතකොට අර ඛනිජයන සාන්ද්‍රණය මොකද වෙන්නේ? වැඩි වෙනවා. කොහෙද? සෛල බිත්තියේ. සෛල බිත්තිය වල ඛනිජයන සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ ජල විභවය කියන එක මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට කොහෙට සාපේක්ෂව? සෛලෝප්ලාස්මයට සාපේක්ෂව ගත්තාම එතකොට අර සෛලෝප්ලාස්ම ඇතුලේ ජල විභවය කියන එක වැඩි. සෛල බිත්තිය ගත්තාම ජල විභවය අඩුයි. එතකොට නිකම්ම ජලය කෙලින්ම විසරණය වෙනවා සෛල බිත්තිය වලට. එහෙම විසරණය කරලා සෛල බිත්තිය හරහා ඊට පස්සේ පන්නනවා කෙලින්ම මේ වගේ අපි කිව්වොත් එහෙම ශෛලම් වාහිනිය කියන්නේ ශෛලම් පටකයට ශෛලම් වාහිනියට යවනවා ඇපෝප්ලාස්ට් මාර්ගය ඔස්සේ මෙන්න මේ විදිහට කිව්ව විදිහට. ඊට පස්සේ එහෙම යවුවට පස්සේ සාමාන්‍යයෙන් ජලය ගත්තාම ශෛලම් වාහිනිය ඔස්සේ මුලේ ඉඳන් ශාක පත්‍ර දක්වා යන්නේ උඩුකුරු පරිවහනය සිද්ධ වෙන්නේ ඍණ පීඩනයක් ඔස්සේ. හරිද? එතකොට අපි මේකට ඇත්තටම කියනවා රසෝද්ගමනය කියලා. රසෝද්ගමනය කියන එක සිද්ධ වෙද්දී ඇත්තටම ඔය ජලය කියන එක උඩට යන්න හේතු වෙනවා ආකර්ෂණ බල දෙකක්. ඒ එකක් තමයි ජලාණු අතර ඇතිවන ආකර්ෂණ බල. මේ ජලාණු සහ ජලාණු අතර මම මේ නිල් පාට කඩිරකින් පෙන්වලා තියෙන ජලාණු සහ ජලාණු අතර ඇතිවන ආකර්ෂණ බල හේතු වෙනවා උඩට අර අකර්ණ ජල කඳක් විදිහට උඩට යන්නේ. හිතන්නකෝ මම මෙන්න මේකෙන් ඇද්ද කියලා. මේ මෙතන තියෙන ජලාණුවේ මම මෙහෙම උඩට ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? දැන් එයාට සම්බන්ධ වෙලා තියෙන්නේ මෙයා. ඒකින්ද මෙයත් මෙහෙම උඩට යනවා. එතකොට අර එයාට මෙයා සම්බන්ධ වෙලා තියෙනවා, මෙයාට මෙයා සම්බන්ධ වෙලා ඔය වගේ යටට එනකම් දිගට පොලිමටම සම්බන්ධ වෙලා තියෙන්නේ ජලාණු එකකට එක. එතකොට මම මෙහෙන් උඩට ඇද්දොත් එහෙම මොකද වෙන්නේ? අර සම්බන්ධ වෙලා තියෙන හින්දා මේ යට තියෙන ජලාණුවත් උඩට එනවා. අන්න ඔය විදිහට තමයි ශෛලම් වාහිනියක් ඔස්සේ ජලාණු උඩට යන්නේ. එතකොට අර අකර්ණ ජල කඳක් කියන එක නිර්මාණය වෙන්න හේතු වෙනවා මෙන්න මේ සංශක්ති බල. ඊට පස්සේ එහෙම ඇත්තටම යන්නේ සංශක්තිය ඔස්සේ. එතකොට අර එහෙම දැන් මම මෙහෙම ජලාණු උඩට අදිනවා කිව්වනේ. ඒ උඩට අදින ක්‍රියාවලිය තමයි ඇත්තටම උත්සේදනය කියලා කියන්නේ. උත්සේදන චූෂණය කියලා කියනවා. ඒ කියන්නේ ශාක පත්‍රයක් කරහා ජලය එළියට උත්සේදනය වෙද්දී එහෙම ජලය එළියට යද්දී අර ජලාණු සංශක්ති බල වලින් බැඳිලානේ තියෙන්නේ. එතකොට අර එළියට යද්දී මොකද වෙන්නේ? ඒ ඊට පිටිපස්සෙන් තිය ජලාණුත් ඔක්කොම ඇදගෙන තමයි යන්නේ. එතකොට තමයි මේ රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන්නේ නේ. ඔහොම උත්සේදන චූෂණය හන්ද රසෝද්ගමනය කියන එක සිද්ධ වෙද්දී සාමාන්‍ය උත්සේදනය කියන එක දවල්ට නෙවෙන්නේ. හිතන්න උත්සේදනය නැවතුණා කියලා. නැවතුනොත් එහෙම උඩට ගියපු ජල කඳ කියන එක ආයේ පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්න තියෙන්නේ. මොකක් හන්දද? මේ ජලාණුයි මේ තියෙන ශෛලම් වාහිනිය අතර ඇත්තටම සෛල බිත්තිය අතර මේ හදා ගන්නවා වෙනම තව ආකර්ෂණ බල විශේෂයක්. අපි ඒවට කියනවා අර ජලාණුයි වෙනත් අණු අතර ඇතිවන ආකර්ෂණ බල වලට කියනවා අපි ආසක්ති බල කියලා.
හරි. එතකොට අර අකණ්ඩ ජල කඳක් විදියට උඩට යනවා සංශක්ති බල හන්දා. එහෙම උඩට යන්න හේතු වෙන්නේ මොකද්ද? උත්සේදන චූෂණය කියන උත්සේදන චූෂණය හන්ද තමයි ඇත්තටම මේ රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන්නේ. එතකොට උත්සේදන චූෂණය කියන එක තියෙද්දි මොකද වෙන්නේ? අර ජලාණු එළියට අදිනවා. හරිද? වායු ගෝලයෙන් අර එළියට යන හින්දා ජලාණු එළියට මෙහෙම අදිනවා. මෙහෙම උඩට අදින එකක් තමයි වෙන්නේ. ඒ උඩට අදින හින්දා ඇත්තටම රසෝද්ගමනය කියන එක සිද්ධ වෙනවා. අපි කියනවා ඍණ පීඩනයක් යටතේ කියලා. එහෙම ඍණ පීඩනයක් යටතේ උඩට අර උත්සේදනය හන්ද රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන්න හේතු වෙනවා ප්‍රධාන වශයෙන්ම ජලාණු අතර ඇති වෙන සංශක්ති බල. ඊට පස්සේ අකණ්ඩ ජල කඳක් නිර්මාණය වෙන්නේ සංශක්ති බල කියන එක හේතු වෙනවා. ඊට පස්සේ වැටෙන්නේ නැති වෙන්න ඒ ජල කඳ කියන එක ආයි පල්ලෙහාට වැටෙන්නේ නැති වෙන්න හේතු වෙනවා. ජලාණු සහ වෙනත් අණු. ඒ කියන්නේ ශෛලම් වාහිනියත් එක්ක හටගන්න ඒ අන්තර් ආකර්ෂණ බල. ඒවට අපි කියනවා ආසක්ති බල කියලා. හරිද? එතකොට ඇත්තට මේ ජලාණු අතර ඇතිවන සංශක්ති බල ගත්තාම අපිට මෙහෙම පෙන්වන්න පුළුවන්. ওই සංශක්ති බල කියන්නේ මොනවද? අණු දෙකක් අතර. ඒ කියන්නේ අන්තර් අණුක හයිඩ්‍රජන් බල. හරිද? අන්තර් අණුක හයිඩ්‍රජන් බන්ධන කියන්නේ ඇත්තටම අර අණු දෙකක් අතර ඇතිවන හයිඩ්‍රජන් බන්ධන. දැන් අපි පෙන්නොත් එකම ජලාණුවේ මේ තියෙන්නේ හයිඩ්‍රජන් බන්ධන. ඒවට අපි කියනවා අණුව ඇතුලේ ඇතිවන හයිඩ්‍රජන් බන්ධන හන්ද අන්තක් අණුක හයිඩ්‍රජන් බන්ධන කියලා. හරිද? ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඒක රසෝද්ගමනය කියන එක ගත්තාම මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. ඔය ඇත්තටම ඒ වගේ මහා ලොකු දේවල් නෑ. හරිද? කන්සෙප්ට් එක තේරුම් ගත්තා නම් හරි. කන්සෙප්ට් එක තේරුම් අරන් ඊට පස්සේ සම්පත් පොත කියන එක කියවන. ඊට පස්සේ රචනා ප්‍රශ්නයකට රෙඩි වෙන්න. සාමාන්‍ය රසෝද්ගමනය වගේ පොඩ්ඩක් බලා ගන්න ඕන හොඳයි රචනා ප්‍රශ්නයකට. රසෝද්ගමනය කියන එක වෙන්නේ අර උත්සේදනය හන්ද මෙහෙම එළියට අදිනවා ජලය. එතකොට ජලය මෙහෙම ජලාණු එළියට විසරණය වෙන්න ජලාණු බැදිලානේ තියෙන්නේ සංශක්ති බල හින්දා. එතකොට මෙහෙම අර පේලිය පිටින් මෙහෙම ඇදිලා යනවා. හරිද? ඒකට තමයි ඇත්තටම සංශක්ති ආසක්ති කල්පිතය කියලා කියනවා. ඔය රසෝද්ගමනය කියන එක පැහැදිලි කරන්න අපි පාවිච්චි කරන්නේ ඔය සංශක්ති ආසක්ති කල්පිතය කියන එක. හරිද? ළමයි ඊළඟට මතක් කරන්න ඕනේ මේ මම දැන් මේ කරන වැඩේ ගත්තාම දැන් මේ උපරිම ඔයාලට විනාඩි 20ක් විතර ඇතුළත මේ සම්පූර්ණ මුළු ඔක්කොම තියරි කොටස් වල තියෙන සාරාංශය කියන එක කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. එහෙම නැතුව සම්පූර්ණ දැන් එක තියරි එක ගත්තාම දැන් අපි රසෝද්ගමනයම ගත්තාම ඔක්කොම මාත් ඒකේ තියෙන තියරි පොයින්ට් සාකච්ඡා කරන එක නෙමෙයි මේකේ අරමුණ. මම දැන් එහෙම කියලා දුන්නාම ඔයාලට කන්සෙප්ට් එක තේරෙනවා. එතකොට ඔයාලට පුළුවන් සම්පත් පොත කියවලා ඒක අවුලක් නැතුව කොට දාගන්න. හරිද? ඒකින්ද බොහෝ දුරට පුළුවන් නම් බලා ගන්න ඔය රසෝද්ගමනය කියන ඊට පස්සේ ඔය සංසේචන ක්‍රියාවලිය ඒ කියන්නේ සපුෂ්පක ශාකවල ඒ වගේ පොඩ ජීවන චක්‍ර සෙට් එකේම හොඳට බලා ගන්න. ඒ ටික අමාරු නම් එහෙම මොකක් හරි කේස් එකක් තියෙනවා නම් මට කියන්න පෞද්ගලිකව මම ඊට පස්සේ එහෙම වුණොත් එහෙම තව ජීවන චක්‍ර වල වීඩියෝ එකක් දාන්න. හරිද? හරි. ඊට පස්සේ දැන් අපි යන්නේ දැන් රසෝද්ගමනය කියන එක ඉගෙන ගත්තා. කියන්නේ ජලය සහ khනිජයන ගමන් කරන ඍණ පීඩනයක් යටතේ අර සංශක්ති ආසක්ති කල්පිතයෙන් පැහැදිලි කරන්න පුළුවන් මුලේ ඉඳන් ශාකපත්‍ර දක්වා තමයි රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන්නේ. එහෙම වෙන්නේ හේතුව තමයි ශාකපත්‍රය හරහා ওই පූටිකා හරහා ඊට පස්සේ අපි කතා කරන උත්සේදනය කියන එක විසරණ කවච නිර්මාණය වෙනවා කියලා කියනවා. අද වායු ගෝලය ගත්තාම ජල විභවය සෑහෙන්න අඩුයි. ඒ හින්දා අර අද කුටීර හරහා ජලය කියන එක ජලය වාෂ්ප විදියට එළියට විසරණය වෙනවා. හරිද? එහෙම වෙද්දි මොකද වෙන්නේ? අර ජලය සංශක්ති බලහන්ද ඔක්කොම අකණ්ඩ ජල කඳක් විදියට අර එළියට එනවා. යට ඉඳන් උඩට මෙහෙම උඩට යනවා. හරිද? එතකොට අපි ගත්තොත් එහෙම පෝෂක පරිවහණය වෙන්නේ මේ පරිවහණය වෙන විදිහ ගැන කතා කරන්න ගියොත් එහෙම ඒක ඉගෙන ගන්නේ අපි ෆ්ලෝයමීය පරිසංක්‍රමණ යාන්ත්‍රණය යටතේ. හරිද? එතකොට ඔයාලා ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ දැන් පෝෂක කියන්නේ මොනවද? සීනි අතරම. හරිද? සීනි ඉස්සෙල්ලාම ගහක හදන්නේ කොහෙද? කියන්නේ හැදෙන්නේ මං කිව්වොත් එහෙම ප්‍රභා සංශ්ලේෂණය කියන ක්‍රියාවලිය හරහා ග්ලූකෝස් විදිහට මතකයි කියලා හිතනවා. ප්‍රභා සංශ්ලේෂණයේ ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අකාබනික කාබන් පාවිච්චි කරලා කාබනික සංයෝගයක් වෙන ග්ලූකෝස් හදනවා. හරිද? ඊට පස්සේ ඒකේ අතුරු බලයක් විදිහට මොනවද පිට වෙන්නේ? ඔක්සිජන්. හරිද? එතකොට ශාක පත්‍ර ඇතුලේ හැදෙන්නේ ග්ලූකෝස්. දැන් ඒ ග්ලූකෝස් මේ පෝෂක විදිහට පරිවහණය කරන්නේ පෙනේර නලය හරහා. හරිද? පෙනේර නලය හරහා පරිවහණය කරද්දී ඇත්තටම ග්ලූකෝස් විදිහට පරිවහණය කරන්න බෑ. මොකද ග්ලූකෝස් අවශෝෂණය කරගන්න පුළුවන් පෙනේර නලවලට. දැන් අපි කලින් කතා කරපු රසෝද්ගමනයේදී කතා කරා ශෛලම් වාහිනිය එකක් ගත්තාම අජීවි. හැබැයි පෙනේර නලවලට ඉද්දී ඔයාලා දන්නවා ෆ්ලෝයම් පටකේ ගත්තාම සෛල වර්ග 4ක් තියෙනවා. මොනවද? පෙනේර නල ඒකක, සහචර සෛල, ඊට පස්සේ
තන්තු ඊට පස්සේ මුදුස්තර කියලා. එතකොට ඔතනින් අජීවී වෙන්නේ එක සෛලයක් විතරයි මොනවද? තන්තු විතරයි. අනිත් ඔක්කොම ගත්තාම ජීවී. හරිද? ජීවී කියන්නේ සෛලෝප්ලාස්මයක් කියලා එකක් තියෙනවා. එතකොට මේ පෙනීර් නල වලටත් ඇත්තටම සෛලෝප්ලාස්මිය කියලා එකක් තියෙනවා. හැබැයි ඒවා විශේෂණය වෙලා ඉන්නේ මොනව පරිවහනය කරන්නද? පෝෂක පරිවහනය කරන්න. එතකොට අර ඇතුළ ගත්තාම සෛලෝප්ලාස්මිය කියන්නේ ගොඩාක් තියෙනවා කියන්නේ මේක හරහා නිකන් බටේ අර හිල කියන එක එන්න මොකද වෙන්නේ? චූටි වෙනවා. එහෙම වුණාම පෝෂක හරියට පරිවහනය කරන්න බෑනේ. ඒ හින්දා උපරිම වර්ග කියන්නේ ශේෂ්ත්‍රඵලයක් දෙන්න මෙයාගේ සෛලෝප්ලාස්මිය කියන එක සෑහෙන තුනී වෙලා තියෙනවා. එතකොට අර ඒකත් එක්ක මෙයාගේ තියෙන ඉන්ද්‍රිකා ගොඩාක් කෙවුවා අඩු කරගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන්ම න්‍යෂ්ටිය කියන එක අඩු කරගෙන තියෙනවා. ඒ හින්දා දැන් එතකොට න්‍යෂ්ටිය නෑ කියන්නේ එයාගේ සෛලයේ තියෙන ක්‍රියාවලි පාලනය කරන්න බෑනේ. හින්දා එයාගේ උදව්වට ඉන්නවා සහචරයෙක්. අපේ ඒවට කියනවා සහචර සෛල කියලා. සාමාන්‍යයෙන් ගත්තාම මේ පෙනීර් නල ඒකක සහ සහචර සෛල කියන දෙකම තියෙන්නේ කාගේ විතරද? ආවුත බීජක ශාකවල විතරයි. මේක තනිකර MCQ පොයි. හරිද? ෆ්ලෝයම් පටකේ ගත්තාම පෙනීර් නල ඒකක සහ සහචර සෛල. මොකද අනිවාර්යෙන් පෙනීර් නල ඒකක ඉන්නවා කියන්නේ එයත් එක්කම සහචර සෛල කියන එකත් ඉන්න ඕනේ. මොකද අර සෛලීය ක්‍රියාවලිය පාලනය කරන්න සහචරය විදියට. හරිද? ඒ දෙන්නම ගත්තාම ඉන්නේ ආවුත බීජක ශාකවල විතරයි. එතකොට ඒ දෙන්න නැති අනිත් ශාක ඒ කියන්නේ විවෘත බීජක සහ බීජ නොදරන සනාල ශාකවල ගත්තාම එයාලගේ තියෙන්නේ පෙනීර් නල ඒකක වෙනකොට මොනවද? පෙනීර් සෛල කියලා જાතියක්. හරිද? ඒකත් මතක තියාගන්න. එතකොට සාමාන්‍යයෙන් ඔය සීනි මම දැන් කියවනේ ග්ලූකෝස් හදන්නේ ග්ලූකෝස් ගත්තාම මේ සෛලෝප්ලාස්මය හරහා යවන්න බෑ. ඇත්තටම අර ඒව අවශෝෂණය කරගන්නවා. හරිද? ඒ හින්දා අපිට ඕන වෙනවා ග්ලූකෝස් අර මෙයාට අවශෝෂණය පෙනීර් නල ඒකක වලට කියන්නේ මේ පෙනීර් නලයට අවශෝෂණය කරගන්න බැරි විදිහකට තමයි ඇත්තටම පරිවහනය කරන්න වෙන්නේ. එතකොට මොකද කරන්නේ? මේ හදන ග්ලූකෝස් මොනෝ බවට පරිවර්තනය කරනවා සුක්‍රෝස් බවට පරිවර්තනය කරලා තමයි ඊට පස්සේ පෙනීර් නලය හරහා යවන්නේ. හරිද? ඒක ඉස්සල්ලාම දැනගන්න. එතකොට සීනි හදන්නේ ප්‍රභා සංශ්ලේෂණය කරන්නේ ශාක පත්‍රය කියලා කිව්වා. එතකොට ওই සීනි හදන තැනට අපි කියනවා මොකක් කියලාද? ප්‍රභවය කියලා. හරිද? සීනි හදන තැනට අපි කියනවා සීනි නිෂ්පාදකයට කියනවා අපි ප්‍රභවය කියලා. ඊට පස්සේ සීනි ගබඩා කරනෝනේ. සීනි ගබඩා කරගන්න තැනට අපි කියන්නේ ඇත්තටම කියන්නේ මේකෙන් තමයි කෑම හදන්නේ. මේකේ තමයි කෑම ස්ටෝ කරන්නේ, ගබඩා කරන්නේ. සීනි හදන්නේ ප්‍රභවය, සීනි ගබඩා කරන්නේ අපායනය. හරිද? එතකොට මේ හදලා දැන් ප්‍රභවයෙන් සීනි හදලා ඉවරලා මොකද කරන්නේ? ඇත්තටම මේ හදන ප්‍රභවයේ සීනි හදනවනේ. සීනි සාන්ද්‍රණය ගත්තාම සහචර සෛල සහ මේ පෙනීර් නලයේ තියෙනවනේ. මේ පෙනීර් නලයට වඩා පෙනීර් නලයේ සහ සහචර සෛල වල තියෙන සීනි සාන්ද්‍රණයට වඩා ප්‍රභවයේ තියෙන සීනි සාන්ද්‍රණය අඩුයි. හරිද? ඒකට හේතුව තමයි දැන් මෙතන සලකුවොත් මේක ප්‍රභවයනේ. හැබැයි මේ පෙනීර් නලයේ සීනි හම්බෙන්නේ එක ප්‍රභවයකින්ද? නෑනේ. ප්‍රභව ගොඩක් තියෙනවා. එතකොට අර සම්පූර්ණයෙන්ම ගත්තාම පෙනීර් නලයේ සීනි සාන්ද්‍රණය කියන එක වැඩි. හරිද? මොකද්ද වැඩි? සීනි සාන්ද්‍රණය. සීනි සාන්ද්‍රණය වැඩි කියන්නේ ද්‍රාව්‍ය සාන්ද්‍රණය. හරිද? ෂයිස් කියලා කියනවා. ද්‍රාව්‍ය සාන්ද්‍රණය කියන එක වැඩි කොහෙද? මේ පෙනීර් නල ඒකකේ. හරිද? පෙනීර් නල වල ද්‍රාව්‍ය සාන්ද්‍රණය කියන එක වැඩි ප්‍රභවයේ ද්‍රාව්‍ය සාන්ද්‍රණය කියන සීනි සාන්ද්‍රණය කියන එක අඩුයි. එතකොට අනිවාර්යයෙන්ම මට කියන්න සීනි ප්‍රභවයේ ඉඳන් පෙනීර් නලයට යවන එක කියනවා අපි බැර කිරීම කියලා. හරිද? මම ආයෙත් කියනවා ප්‍රභවයේ ඉඳන් එයා හදන සීනි. හරිද? එයා හදන සීනි මේ පෙනීර් නලයට මාරු කරන එක යවන එකට කියනවා අපි බැර කිරීම කියලා. එතකොට ඔන්න ඔය සීනි බැර කිරීම කියන එක කරන්න වෙන්නේ බලන්න ප්‍රභවයේ සීනි සාන්ද්‍රණය අඩුයි පෙනීර් නලයකට වඩා. එතකොට අර බැර කිරීම කියන එක අඩු සාන්ද්‍රණයකින් ඉඳන් වැඩි සාන්ද්‍රණයකට තමයි කරන්න වෙන්නේ. අපි දන්නවා අඩු සාන්ද්‍රණයකින් ඉඳන් වැඩි සාන්ද්‍රණයකට කරද්දී සම්පූර්ණයෙන් කොහොමද යන්නේ? සක්‍රීය පරිවහනය ඔස්සේ. හරිද? එතකොට සක්‍රීය පරිවහණයෙන් සීනි මොකද කරන්නේ? ප්‍රභවයේ ඉඳන් පෙනීර් නලයට බැර වෙනවා. එහෙම බැර වෙද්දී පෙනීර් නලයේ මොකද වෙන්නේ? සීනි සාන්ද්‍රණය කියන එක වැඩි වෙනවා. සීනි සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ එතන අර සීනි කියන්නේ ජලයේ දී වෙලා තියෙනවා කියන එකනේ. ඒ දී වෙලා තියෙන ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. කොතනද? මෙන්න මේ පෙනීර් නලයේ ඇතුලේ. හරිද? එතකොට මෙතන ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා කියන්නේ මට කියන්නේ එතකොට එතන ජල විභවයට මොකද වෙන්නේ? හරිද? ඔයාලම හිතලා කියන්න බලන්න. ජල විභවය කියන එක ඔටෝම මොකද වෙන්නේ? ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවත් එක්ක මෙතන ජල විභවය කියන එක අඩු වෙනවා. හරිද? මෙතන ජල විභවය කියන එක අඩුයි. දැන් බලන්න මෙන්න මේ පෙනීර් නලයට එහා පැත්තෙම තියෙන්නේ සාමාන්‍යයෙන් සනාල පටකේ ගත්තාම ශෛලම සහ ප්‍රෝයම එක ළඟනේ තියෙන්නේ. අල්ලපු නිකන් අර නේබර්ස්ලා වගේ. හරිද? අසල්වැසියෝ වගේ. එතකොට මේ තියෙන්නේ පෙනීර් නලයන් නම් මේ තියෙන්නේ ඇත්තටම මොකද්ද? ශෛලම වාහිනියක්. හරිද? මේ තියෙන්නේ ශෛලම වාහිනිය. එතකොට දැන් මෙතන ජල විභවය කියන එක අඩු වෙනවනේ.
ඇයි සීනි සාන්ද්‍රණයත් එක්ක මේ ද්‍රව්‍ය සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට ජල විභවය අඩු වෙද්දී එහා පැත්තේ තියෙන ශෛලම් වාහිනියනේ. එතකොට ශෛලම් වාහිනිය ගත්තම ජල විභවය වැඩිද අඩුයිද? මෙතන සාපේක්ෂව සැලකුවොත් මෙතන ජල විභවය කියන එක සෑහෙන්න වැඩි. එතකොට බලන්න මේ ජල සාමාන්‍ය ජලය කියන එක විසරණය වෙන්නේ කොහොමද? ගමන් කරන්නේ වැඩි ජල විභවය ඉඳන් අඩු ජල විභවයට. එතකොට මොකද වෙන්නේ? මෙහිම ශෛලම් වාහිනිය ඉඳන් පෙනීර නලයට ජලය කියන එක ගමන් කරනවා. දැන් මෙතෙන්ද ජලය කියන එක එද්දි හරිද? දැන් මෙතන මේ බටයක් ඇතුළේ මේ තරලයන්නේ ද්‍රවයන්නේ තියෙන්නේ. එතකොට දැන් මේ එන්න තරලය කියන එක තව මෙතෙන්ද පිරෙන්න මෙතන පීඩනය කියන එක මොකද වෙන්නේ? සීනි දැන් මෙතෙන්ද බැර වෙනවා. එතකොට ජලය අර සීනි බැර වෙන හින්දා ජල විභවය අඩු වෙලා යාබදව තියෙන ශෛලම් වාහිනියෙන් ජලයත් මෙහෙම පෙනීර නලයට එන්න පටන් ගන්නවා. එතකොට මේ මෙතන ඇතුලේ තියෙන ද්‍රවස්ථිතික පීඩනය කියන ඇත්තටම පීඩනය කියන එක සෑහෙන්න වැඩි වෙනවා. හරිද? එතකොට හරි. අපි දැන් සැලකුවොත් එහෙම දැන් වායයක දන්නවා. කොහොමද බැර වෙන්නේ ඊට පස්සේ එතන වෙන ප්‍රොසෙස් එක කියන කෝ දැන් දන්නවා. හරිද? ඊට පස්සේ අපි සීනි ගත්තොත් එහෙම මේ අපායනයේදී සීනි මොකද වෙන්නේ? අපායනය කියන්නේ අපි දන්නවා දැන් කිව්වා සීනි ගබඩා කරගන්න තැන කියලා. හරිද? එතකොට දැන් මෙහෙම එන සීනි ගත්තාම සීනි ඇත්තරම අපායනය ඇතුළේදී ගබඩා කරගන්නේ කොහොමද? දැන් මම ඇහුවොත් එimhe ශාකයක් ඇතුලේ ඔයා හදන ග්ලූකෝස් කොහොමද ගබඩා කරගන්නේ? සීනි ගබඩා කරගන්නේ කියලා ඔයා දන්නවා ශාකයක පිෂ්ඨයේ විදිහට තමයි සීනි කියන ගබඩා කරගන්නේ. එතකොට සාමාන්‍යයෙන් එක්කෝ මුලක එහෙම නැත්නම් මුල් එහෙම නැත්නම් තියෙනවා අල කියලා කියනවා. ඒ වගේ තමයි සීනි ගබඩා කරගන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට දැන් මේ ගේන සීනි මොකද වෙන්නේ? අපායනය ඇතුළේදී ගබඩා කරගන්නවා මොන විදිහටද? පිෂ්ඨයේ විදිහට. හරිද? පිෂ්ඨයේ විදිහට තමයි ගබඩා කරගන්නේ. එතකොට දැන් මම ඇහුවොත් එහෙම අපායනයේ තියෙන්නේ වැඩිපුරම තියෙන කියන්නේ සීනිද පිෂ්ඨයේද කියලා? වැඩිපුරම තියෙන පිෂ්ඨය. එතකොට මෙතන ගත්තාම ඇත්තටම අනේ දෙයනේ පව් සීනි සාන්ද්‍රණය කියන එක අඩුයි. මොකද ගොඩක් සීනි මොකද වෙන්නේ එක්කෝ පිෂ්ඨයේ විදිහට ගබඩා කරගන්නවා. එහෙම නැත්නම් අපි පාවිච්චි කරනවා ශාකයේ තියෙන එක විවිධ පරිවෘත්තීය ක්‍රියාවලිය වලට. හරිද? එතකොට එන්න සීනි ගත්තාම සෑහෙන්න සීනි සාන්ද්‍රණය කියන එක අඩුයි. කොහෙට සාපේක්ෂවද? මේ පෙනීර නලයට සාපේක්ෂව. එතකොට පෙනීර නලයේ සීනි සාන්ද්‍රණය කොහොමත් වැඩි. හරිද? අපි කලින් ඉඳන්ම දන්නවනේ. පෙනීර නලයේ සීනි සාන්ද්‍රණය වැඩි අපායන පටකයට වඩා. හරිද? අපායන සීනි සාන්ද්‍රණය අඩු වෙන්න හේතුවක් දැන් දන්නවා මොකක්ද කියලා. එතකොට මොකද වෙන්නේ බලන්න දැන් ඉස්සල්ලාම ෆ්ලෝයමී ඇත්තරම බැර කිරීමේදී සීනි ප්‍රභවයේ ඉඳන් පෙනීර නලයට දාන්න වෙන්නේ මොකක් හරි කියන්නේ මොන පරිවහනයෙන්ද? සක්‍රීය පරිවහනය. හැබැයි මෙතනදී ගත්තාම ෆ්ලෝයමී හර කිරීමේදී සීනි සාන්ද්‍රණය අපායනයේ අඩු හන්දා පෙනීර නලයේ ඉඳන් අපායනයට සීනි යන්නේ කොහොමද? අක්‍රීය පරිවහනය හරහා. අක්‍රීය විදිහට තමයි යන්නේ. මෙතනදී ගත්තාම ඇත්තරම සීනි එන්නේ සක්‍රීය විදිහට. හරිද? බැර කිරීම හර කිරීම කියන එක සිද්ධ වෙන්නේ ෆ්ලෝයමී හර කිරීම කියන එක සිද්ධ වෙන්නේ අක්‍රීයව. හරිද? එතකොට මෙතන මෙහෙම සීනි යන්න හරිද? සීනි අපායන පටකයට යන්න මෙතන මොකද වෙන්නේ? අර සීනි යනවනේ. ඒ කියන්නේ ජලයේ දී වෙලා තියෙන අර ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක මොකද වෙන්නේ? ෂයිස් කියන එක. ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක අඩු වෙනවා. මෙතන ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක අඩු වෙනවා කියන්නේ. හරිද? ඒ කියන්නේ ජල විභවය කියන එක මෙතන මොකද වෙන්නේ? ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ ජල විභවය කියන එක වැඩි වෙනවා. එතකොට මෙතන ගත්තාම ඇත්තටම ජල විභවය කියන එක සෑහෙන්න වැඩි. එතකොට මොකද වෙන්නේ? මෙහි ඊට සාපේක්ෂව ශෛලම වාහිනියේ ජල විභවය කියන එක අඩු වෙලා මේ වැඩි ජල විභවය ඉඳන් මෙන්න මෙහෙම ජලය කියන එක මෙන්න මෙහෙම එන්න පටන් ගන්නවා. නැවතත් අර මෙතනදී අතිරික්ත ජලයක් ඇතුල් වුණානේ. ඒ ඇත්තටම ඇතුල් වෙච්ච ජලය කියන මොකද වෙන්නේ? මෙතනදී ආපහු පිට වෙනවා ශෛලම වාහිනියටම. එහෙම ජලය කියන එක ඉවත් වෙන්න මම ඇහුවොත් එහෙම දැන් මෙතන ඒතකොට ද්‍රවයට දැන්න මේ තරලය හන්දා මේකට දැනෙච්ච පීඩනය කියන එක මොකද වෙන්නේ? දැන් මෙතන සීනිත් අයින් වෙනවා ජලයත් අයින් වෙනවා. ඒතකොට මෙතන පීඩනය කියන එක අඩුයි. අන්න බලන්න මෙතන පීඩනය කියන එක වැඩි පීඩනය ඉඳන් අඩු පීඩනයට මොකද වෙන්නේ? ඔටෝම මෙන්න මෙහෙම සීනි එනවා. හරිද? එතකොට බලන්න මෙතන වැඩි පීඩනයකින් ඉඳන් අඩු පීඩනයට තමයි සීනි ඇත්තට මෙතනදි වෙන්නේ අර වැඩි පීඩනයකින් අඩු පීඩනය යනවා කියන්නේ ඇත්තට මෙතන ද්‍රවය කියන තල්ලු කරන එක කරන්නේ. ඇයි උඩ පීඩනය කියන එක වැඩිනේ. එතකොට තල්ලු කරන එක තමයි ඇත්තටම කරන්නේ. රසෝද්ගමනය කියන එක සිද්ධ වුණේ ඍණ පීඩනයක් යටතේ. හරිද? හැබැයි ෆ්ලෝයම් පරිසංක්‍රමණ යාන්ත්‍රණය කියන එක සිද්ධ වෙන්නේ සම්පූර්ණයෙන්ම ධන පීඩනයක් යටතේ. මේක කෙලින්ම ඇපෝප්ලාස්ට මාර්ගයේ උනේ. මොකද අර කුහර යන්නේ තිබ්බේ. හැබැයි මේක ගත්තාම ඇපෝප්ලාස්ට මාර්ගයේ ඔස්සේ නෑ. එහෙම එකක් නෑ. හරිද? ඒක එහෙම එකක් නැද්ද කියලා හොයලා බලන්න. ඊට පස්සේ මම දැන් ආයෙත් කිව්වොත් එහෙම ප්‍රභවයේ තියෙනවා. ප්‍රභවයේ තමයි සීනි හදන්නේ. හදලා ඉවරලා ඊට පස්සේ සහචර සෛල වලටයි සහචර සෛල වලින් ඉඳන් ඊට පස්සේ පෙනීර නලයටයි දාන්නේ සක්‍රීයව. එහෙම සීනි සක්‍රීයව බැර කරන එකට මේ
බැහැර කරන එකට කියනවා අපි බැර කිරීම කියලා. බැර කිරීම කියලා කියනවා. හදන්නේ ග්ලූකෝස්, හැබැයි පරිවාහණය වෙන්නේ ග්ලූකෝස් මොන විදිහට? සුක්‍රෝස් විදිහට. හරිද? ඊට පස්සේ මෙහෙම පෙනීර් නලයට සීනි බැර කරාට පස්සේ මොකද වෙන්නේ? ද්‍රව්‍ය සාන්ද්‍රණය කියන එක වැඩි වෙලා ජල විභවය කියන එක අඩු වෙනවා. ජල විභවය අඩු වෙද්දී මොකද වෙන්නේ? යාබදව තියෙන ශෛලම් වාහිනියෙන් ජලය එන්න පටන් ගන්නවා. විසරණයි. හරිද? ඊට පස්සේ එහෙම ඇවිල්ලා මොකද වෙන්නේ? ජලය එනින්ද මෙතන පීඩනය කියන එක වැඩි වෙනවා. හරි. ඊට පස්සේ අපි හර කිරීමට ආපුවම අපායනයේදී තමයි අත්‍තරම අපි සීනි කියන එක හර කරන්නේ. එතකොට සීනි අත්‍තරම අපි අපායනයේදී හර කරන්නේ සීනි විදිහට නෙමෙයි පිෂ්ඨයේ විදිහට. එතකොට ගොඩක් ඒවාට අපායනයේ සීනි සාන්ද්‍රණය සෑහෙන අඩුයි මොකීට සාපේක්ෂවද? පෙනීර් නලයට සාපේක්ෂව. එතකොට වැඩි සාන්ද්‍රණයේ ඉඳන් අඩු සාන්ද්‍රණයට සීනි යන්නේ අක්‍රීයව. ඒ කියන්නේ ප්‍රෝයමීය හර කිරීම කියන එක සිද්ධ වෙන්නේ අක්‍රීයව. එතකොට මෙතන ද්‍රව්‍ය සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ ජල විභවය කියන එක මොකද වෙන්නේ? වැඩි වෙනවා. සාපේක්ෂව යාබද ශෛලම් වාහිනියට සාපේක්ෂව. එතකොට වැඩි ජල විභවය අඩු ජල විභවයට ආය අර අතිරික්ත ජලය කියන එක මාරු වෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන අර ද්‍රවස්ථිතික පීඩනය කියන එක අඩු වෙලා අර වැඩි පීඩනය ඉඳන් අඩු පීඩනයට සීනි කියන්නේ ඇත්තටම සීනි එන්නේ අර තල්ලු කරගෙන හරි ද්‍රවය මෙහෙම තල්ලු වෙලා තමයි එන්නේ. ඒක තමයි ඇත්තටම ප්‍රෝයමේ පරිසංක්‍රමණ යාන්ත්‍රණය කියලා කියන්නේ. තව දෙයක් තියෙනවා කියලා දෙන්න. දැන් මෙහෙම මේකට කියන්නේ ප්‍රභවය කියලා. සෝරි. මේකට කියන්නේ අපායනය කියලානේ. අපායන සහ මේ තියෙන ප්‍රභවය. සාමාන්‍යයෙන් මෙතනින් දැනගන්න ඕන දේ තමයි දැන්. ඔයාලා මෙතනදී ඉගෙන ගත්ත ප්‍රභවය කියන්නේ ශාක පත්‍රයට අපායනය කියන්නේ මුල හෝ ඒ තියෙන අලවලට කියලා. හරිද? එතකොට දැන් හැමතිස්සෙම රසෝද්ගමනය කියන එක සිද්ධ වෙන්නේ මුලේ ඉඳන් ශාක පත්‍ර දක්වා. ඒ කියන්නේ ඒක දිශාත්මකව තමයි සිද්ධ වෙන්නේ. ෆ්ලෝයම පරිසංක්‍රමණය ගත්තාම ඒක හැබැයි දැන් මෙතනදී යටටනේ උනේ. ඔව් ඒ කියන්නේ ශාක පත්‍රයෙන් හදලා මෙහෙම මුල් වලට දෙන්නත් පුළුවන්. හැබැයි හිතන්න මෙන්න මෙහෙම. දැන් ශාක පත්‍රයෙන් දීලා ඊට පස්සේ අපි ඵලයක් හදනවා කියලා හිතන්න. ඵලයක් හදද්දී කෙලින්ම අපි කරන්නේ මොකද්ද? මේ මුලේ සංජිත කරපු සීනි තමයි මෙන්න මෙහෙම ඵලයට දෙන්නේ. තේරෙනවද? එතකොට මේ වෙලාවේ ඉස්සෙල්ලාම ප්‍රභවයේ විදිහට ක්‍රියා කරන්නේ ශාක පත්‍රය අපායන විදිහට මුල් තමයි ක්‍රියා කරන්නේ. හැබැයි දෙවෙනි අවස්ථාවේදී ගත්තාම මේ දින එක දෙවෙනි අවස්ථාවේදී ගත්තාම මුල තමයි ඇත්තටම ප්‍රභවයේ විදිහට ක්‍රියා කරලා ඵලයේ තමයි ඇත්තටම අපායන පටකයෙන් සීනි සංජිත කරන පටකයේ විදිහට ක්‍රියා කරන්නේ. ඒ ටිකක් දැනගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ඔයාලා දැන් ශාකවල පරිවහනය කියන එක දන්නවා කොහොමද වෙන්නේ ඉස්සෙල්ලාම පරිවහන ක්‍රම සෙට් එක ඊට පස්සේ මුලින් කොහොමද ජලය සහ ඛනිජයන් අවශෝෂණය කරගත්තේ ඊට පස්සේ අපි අරිය ජල මේ අරිය පරිවහනය කියන එක ඉගෙන ගත්තා සනාල සිලින්ඩරයට කොහොමද දාන්නේ කියලා ඊට පස්සේ සනාල සිලින්ඩර දාලා ඊට පස්සේ රසෝද්ගමනය කියන ජලයේ උඩුකුරු පරිවහනය කියන එක ඔයාලා ඉගෙන ගත්තා සංශක්තිය ආසක්ති කල්පිතය හරහා ඊට පස්සේ අපි අන්තිමව කතා කරා කොහොමද සාමාන්‍යයෙන් ෆ්ලෝයම් පටකයකින් සීනි මේ මේ යන්නේ කියලා. ඒ කියන්නේ පීඩන ප්‍රවාහ කල්පිතය ඔස්සේ. හරිද? මෙතනින් සම්පූර්ණයෙන්ම ශාක පරිවහනය කියන එක ඉවරයක් කරනවා. මම හිතනවා ඔයාලට කියලා දුන්න එක තේරෙන්නේ නැති කියලා.